පප්පලගේ ගමේ වෙදසීයගෙන් අරිෂ්ට හදාගෙන පප්පලටම විකුණන්නයි රෝමන්කාරයෝ සැරසෙන්නේ. වෙදසීයත් රෝමන්කාරයන්ට අරිෂ්ට හදලා දෙයිද? අනේ මේ ගස් ටික ඇත්තට මේ කැලේ මෙච්චර ගස් තියෙන එකක් හොඳයි කියලා හිතෙනවා. ඇයි ආන්තන් අර සාපලත් වෙදයින්න දැන් හොයාගත්තා. හරි ළඟට ගිහින් කතා කරමු බලන්න. යමු. ඉතින් කොහමද අතිඋතුම් වෙදසීයේ? මොකටද මෙහාට ආවේ රෝමන්කාරයෝ? මේ දවස්වල ඔයා බලන්න කවුරුත් එන්නේ නැහැ නේද? සමහර විට ඔයාලට මිනිස්සෙක් දැක්කත් මැජික් වගේ වෙන්නේ නැති නේද? ඔව් හැබැයි ඇත්තටම කවුරුත් මේ පැත්තට අරිෂ්ටයක් ඉල්ලගෙන කවුරුත් ආවේ නැහැ තමයි. අනේ ගෝල් දේශේ ඔයාට අමතක වෙලා. ඒ නිසා ඔයා හිතන්න බෑ වැඩ කරන්න නැති කෙනෙක් කියලා. නෑ කොහොමදත් නෑ. ගෝල් දේශේ දැන් හොඳටම වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපිට ඕන වෙන්නේ නවීන පන්නේ බෙහෙතක් තමයි. ඒ කියන්නේ අද කාලේට ගැලපෙන විදියට. මොකක් රෝමන්කාරයන්ට උදව් කරන්න? නෑ ගෝල්කාරයන්ට උදව් කරන්න. අද කාලේ ගෝල්කාරයන්ට ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ පරම්පරාවෙන් පැවතෙන මැජික් ටික නැති කරගන්න නැතුව පරිස්සම් කරගන්න. මොකද මේ රෝමන්කාරයා අපිට විදියට කතා කරන්නේ? අපේ වෙදසීයව නම් කාටවත් රවට්ටන්න බෑ. මට හිතෙන්නේ ඔයා වැඩ කර නැති කෙනෙක් විදියට ඉන්න නම් මාත් ඔයා දාලා යනවා. කාණියෙම. දන්නවද? මේ කැලෙන් එළියේ ඉන්න මිනිස්සුන්ට ඔයා අමතක වෙලා යයි වෙදසීයේ. ඔහම නවතින්න. මට ඕන ගෝල් දේශයේ වැසියන්ට උදව් කරන්න. ඒක තේරුම? මම එයාලට ඕන බෙහෙත් හදලා දෙන්නම්. මේ නාගසීය හොඳටම රැවටිලා ඉන්නේ. අනේ වෙදසීයේ ඔයා යාව විශ්වාස කළා? ඇත්තමයි වාගේ වෙදසීය නම් ද්‍රෝහියෙක්. නෑ එයාට ඕන උනේ ගෝල් දේශයේ වැසියන්ට උදව් කරන්න. අනේ පව් වෙදසීයා. එයා තනියම පාළුවෙනුයි හිටියේ. එයා තනියම නෙවෙයි. එයාට අපි ඉන්නවා. අපි හොයාගන්න ඕනේ රෝමන්කාරයෝ මොකටද මේ කුරුමානන් අල්ලන්නේ කියලා. ඒ වගේම එයාට පාන් කැලි ටිකක් අරගෙන යන්න. එයා වයසක කෙනෙක් නේ. තනියම ඉන්නේ. පාන් වලට කැමති වෙයි. ඔබතුමා සාදරයෙන් මාලිගාවට පිළිගන්නවා. අපි දැන් බලු කුක්කන්ව පිරිසිදු කරගන්න පුළුවන් බෙහෙතක් අම්බගමු. මොකද්ද? එතකොට ඒකද ගෝල් වැසියන්ට ඕන කරන්නේ? ඒ විතරක් නෙවෙයි. එයාලට බෙහෙත් ඕන කරනවා පිගන් හොද ගන්න. ඒ වගේම දත් මදින්න බෙහෙත. තව වැසිකිලි හොද ගන්නත් ඕනේ. හැබැයි මුලින්ම කුක්කන්ගේ බෙහෙත ඕන. මට වැදගත්ම දේ තමයි ගෝල් වැසියන්ට උදව් කරන එක. ඔයාට තේරුණාද? මට නම් විශ්වාස කරන්නත් බෑ ගෝල් දේශේ වැසියන්ට වෙදසීව අමතක වෙලා කියලා. මෙතන වෙන මොකක් හරි ප්‍රශ්නයක්. එයි බලන්න රෝමන්කාරයෝ. ඒ පාර මෙයාලා මොනවද මෙතෙන්ට වෙලා කරන්නේ? ඔයා යාළගෙන් ගිහිල්ලා අහලා බලන්නකෝ ඉතින්. ඔන්න හයිය ගල්ලගන්න. ඔයා ඒක හිතන්න එපා යාළුවා. අපේ කුක්කන්ට මාස 2ක ඉඳලා කෑමක් නැහැ පෝෂණයකුත් නැහැ. යන්න කලින් ඔන්න ඒගොල්ලන්ට පොඩ්ඩක් සෙල්ලම් කරලා ඉන්න දෙමු. ඔයා හිතනවාද යාළුවා ඇත්තටම සෙල්ලම් කරනවා කියලා? හලෝ! මේ මම්පොඩි බණ්ඩක් ගහන්නද? ඔයලා මෙතෙන් වල සති ගානක් තිස්සේ මොනවද අනේ කරන්නේ? අපි ගෝල් දේශකාරයෝ වෙදසිය බලන්න යන එක නවත්තන්නයි මෙතන වෙලා හිටියේ. ඒක නිසා තමයි වෙදසියව බලන්න කිසිම කෙනෙක් ගියේ නැත්තේ. රෝමන්කාරයෝ තමයි එතන පාර වහගෙන ඉඳලා තියෙන්නේ. රෝමන්කාරයෝගේ වැඩ කරගන්න තමයි වෙදසියව පාවිච්චි කරන්න හදන්නේ. වෙදසියෝ ඒ කතන්දරේ දැනගත්තොත් එයාලා වෙනුවෙන් වැඩ කරන්න හේකුත් නැහැ. ඒ කොහොමද යාට කියන්නේ? මං ඒකට මැජික් ඇරිස්ටයක් හදන්නද? ඒක නම් හරියන්න වැඩක් නෙමෙයි. ඒකෙන් මොනව වේද කියලා හරියට ඔයාවත් දන්නේ නැහනේ. අන්න හරි. අපි ගිහිල්ලා වෙදසියට කතා කරන්න ඕනි. අපේ බුකුබුකුට කරන්න තියෙන්නේ අරිෂ්ඨ වරද්දන එක විතරයි. එතකොට වෙදසියව ආපහු රෝමන්කාරයෝ කැලේට එවයි. මගේ බෙහෙත් කවදාවත් අරදින්න. මම ගිහිල්ලා වෙදසියව හම්බ වෙන්න. ඊට පස්සේ මම බෙහෙත් ටික වෙනස් කරන්නම්. අනේ මගේ උතුම් ජෙනරල් තුමනි ඔන්න අපේ පළවෙනි බෙහෙත හදලා ඉවරයි. මේක මේ ගෝල් දේශේ නාකි වෙදා තමයි හැදුවේ. අපි ගෝල් දේශේ වට්ටෝරු වලින්ම හදලා අපිට ඒව ආපහු ගෝල් දේශෙට විකුණලා දාන්න පුළුවන්. හොඳයි නේද? මේක වැඩ කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. පිරිසිදුයි බැබලෙනවා මේ රෝමන් රාජ්‍යයයි.
ඔහේ මේ හදල් තියෙන දේ නම් සම්පූර්ණයෙන්ම විනාශයක්. ඒත් මොනවා වුණත් මේක ආයුධයක් නෑ. මේ කුක්කොන්ට ලැබිලා තියෙන ආයුධය අපේ විදියට පාවිච්චි කළොත් මේ මුළු ගෝල් දේශයම ඉක්මනටම අපේම කරගන්න පුළුවන්. ආයෙත් වෙදාට කියලා බෙහෙතක් හදාගන්න. එතකොට වහලි උළු සේරම ගැලවුව හැකි. ඒත් වෙදාට මේ ගැන කියන්න එපා. ආයත් මේ මෝඩයන්ගේ මෝඩ සැලස්ම. මටයි මගේ ලස්සන රෝමිට යන්න වෙන එකක් නෑ වගේ. කෝමේ බුකුබුකු මට නම් බයත් හිතෙනවා. ඔයාලා මං එනකම් වෙන්න තින්නේ නැත්තේ. හැමදේම මගේ බාරේ තමයි තියෙන්නේ. හරි. දැන් අපිට කුණාටු ඇති කරන්න වෙලාව ආවා. එන්න කොල්ලනේ අද මං ඔයාලගේ කෑම දෙගුණයක් කරලා දෙන්න. අපිට තියෙන්නේ මේ කුක්කෝ ටික කුණාටුවේ පහ කරලා දාන්න විතරයි. ඔයා කිව්වේ මේක වැඩ කරයි කියලා නේද? ඒත් විනාශයක් වෙන්න තිබුණේ රෝමන් කාරයන්ටනේ. අපේ සැලැස්ම එහෙම් පිටින්ම වැරදුනා. එයාලා දැන් ගොඩක් ශක්තිමත්. ඒත් අපිට එක අවස්ථාවක් තියෙනවා. අපිට පුළුවන් නම් වෙදසියට පෙන්වන්න එයාව පාවිච්චි කරනවා කියලා අපිට එයාව බේර ගන්න පුළුවන්. බුකුබුකු මොකද වෙලා තියෙන්නේ? ඔය බෙහෙත හදලා තියෙන්නේ බල්ලොන්ට විතරයි. බකමූණන්ට නෙවෙයි. මොකද උනේ? මේ රෝමන් කාරයෝ මාව රවට්ටනවද? ඔයලා මට හදන්න කිව්වේ බලු කුක්කු පිරිසුදු කරන බෙහෙතක් විතරයි. දැන් ඒක ආයුධයක් විදිහට පාවිච්චි කරනවද? ඔයා මාව රැවට්ටුවා. ඇත්තට මෙහෙම දෙයක් නෑ වෙදසීයේ. ඔයා ඉතින් හැම දෙයක්ම වැරදියට තේරුම් ගන්න ඕනේ. මෙහෙම දේවල් වෙන එක සාධාරණයි. මේ හොඳටම ඇති. මං දන්නවා දැන් මෙතන මොනවද වෙන්නේ කියලා. එහෙනම් ඔයා එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මෙහෙට වෙලා මගේ පැත්තට වැඩ කරන්න බැරි නම් වෙන්නේ සිංහෙන්ගේ කෑම වේලක් වෙන්න. ඔයට වැඩ කරනවට වැඩිය සිංහයන්ට කෑමක් වෙන එක මට හොඳයි රෝමන් කාරයෝ. මගේ වැඩ කරලා දෙන්න කියලා ගිහින් යාගේ හිත වෙනස් කරනවා. නැත්නම් එහෙම ඔහෙලා දෙන්නවම වන්සර්කස් එකට යවනවා. දැන් හරි මහලේක. මේ ගෝල් දේශේ වෙදාට බෙහෙත හදාගන්න බැරි නම් ඔයාට තමයි මොන හරි කරන්න පුළුවන්. මේ මාලිගාවේ ලේකම් ඔයා. ඔයාට මීට වැඩි හදන්න පුළුවන්. අනේ අතිඋතුම් ජෙනරල් තුමනි, ඔබතුමාගේ බලු කොක්කක් බෙහෙත අපි හදලා ඉවරයි. හරි. දැන් අපි මුලින්ම රෝමන් කුක්කන්ට බෙහෙත දෙන එක නවත්තන්න ඕනේ. නැත්නම් එයාලා අපිව කුඩු පට්ටම් කරලා දායි. බබියා දැන් ඔයාගේ වාරේ. විසකුරුට්ටා. ඒ වගේ නෝ. ආපන් දෙයන. අයියෝ. ගිහින් අර කුක්කෝ ටික අල්ල ගන්නවා. කිව්වම අහලා මගේ බෙහෙත ආපහු දෙනවලා. ඔයාගේ බෙහෙත අපි ගත්තේ නෑ. මම මේ ගොඩක් මහන්සිලා හදපු බෙහෙත මේ පාරේ යන කුක්කෝ ටික හොරකම් කරාම හරියද? සූකිරි ඔය බෙහෙත රෝමන් කාරයන්ගේ ඇඟට විසික් කරන්න. ඔය කරේ ෂෝක් වැලත්. ඒ බෙහෙත රෝමන් කාරයෝ හදපු එකක් නම් ඒක අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ ඇයි අපි ඔපාවෙන්න විසකුරුට්ටා මත් අමුල්ලා විවර කරනවා. දැන්වත් ගිහින් යාලව අල්ල ගන්නවා මෝඩයිද. මේ ගෝල් දේශ රෝමානුකරණය කරනවා නෙවෙයි, මේකට කියන්නේ රෝමෙට අපහාස කරනවා කියලා. අපි ගිහින් අපේ රෝම යාළුවොත් එක්ක විනෝද වුණොත් මොකද? අනේ මන්ද ගෝල් දේශේ බල්ල පූසොන්ට මොකක් වෙලාද කියලා. මුණ්ඩ ලයිසන් එකක් දීලාද? ඔයා මොකද කියන්නේ බබියා? මෙයාලව රෝමිට එවුවොත් මොකද? දැක්කනේ රටේ නැති විගඩක් වෙන්නේ. මෙතනින් එළියට යනවලා.
මේ අපේ වෙදසියා. රෝමන් කාරයෝ ඔයාව බලන්න එන්න දුන්නේ නෑ වෙදසීයේ. වෙදසියට උදව් කළාට ස්තුතියි. ඔයාලා ලොකු උදව්වක් කළේ. අනේ ඕක මොකද්ද? වෙදසිය කියන්නේ ඉතින් පිටගෙනෙක් නෙවෙයිනේ. ඉතින් ඔයාලට මං කිව්වා වගේ වෙදසීයට ගිහිල්ලා පාන් කෑලි දුන්නද? එයා ඔයා වගේ පාන් කන්නේ නෑනේ සයිමන්. ටඩා. ඔන්න පප්පලගේ ගමේ පාන්නිගයක් ඇති වෙලා. හැබැයි රෝමන් කාරයන්ගේ බලුරේස් බලන අයට නම් නොමිලේම පාන් කන්න පුළුවන්. ඔයාලට අදත් මට පාන් කෑල්ලක් ගේන්න අමතකුණා නේද? සමාවෙන්න සයිමන්. අපිට ඉතින් කරන්න දෙයක් නෑ. මේ ගෝල්දේශි පුරාම එක පාන් කෑල්ලක්වත් හොයාගන්න නෑ. ඒත් මං ඔයාලට පොරොන්දු වෙනවා පාන් කෑල්ලක් ගෙනහලා දෙනවා කියලා. පොරොන්දු කියන්නේ බොරු. හරියට පිළුණු පාන් වගේ. ඉක්මනට පිළුම් එනවා ඉක්මනට විසි කරනවා. ඔයාලගේ කතාහන් ඉඳලා මගේ බඩගින්න වැඩි වෙනවා. මං ගිහලා කන්න මොන අරහුවන් එන්න. ඔයා හරියටම හරි බබියා. මේ නාගේ පරවියට පුළුවන් එයාට කන්න ඕන පාන් කෑලි හොයාගන්න. අපි බේකරියට යමුද? හරි. මේ ඇහුණ දුන්නේ අපිට ගෝල්දේශේ තියෙන හොඳම පාන් වලින් දෙකක් ගන්න පුළුවන්ද? ඔව්. ඒත් මේ වෙලාවේ බේකරිය වහලානේ. අද කලින්ම පාන් ඉවරයි. අන්න ඔයා දැක්ක නේද? බේකරිය වහලා තියෙන්නේ. මං ඔයාලට බොරු කිව්වේ නෑ කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද? ගෝල්දේශේ යාළුවනේ. රෝමේ ඔයාලා වගේ නෙවෙයි. අපි දන්නවා ඔයාලා පාන් කන්න කැමතියි කියලා. අතිඋතු ජෙනරල්තුමාට ඔයාලා පුදුම හිතන පඩිවිඩයක් කියලා තියෙනවා. ඒ තමයි ආකර්ෂණීය සුනක තරංගය. මේ තරංගය ඔබ වෙත ගෙනෙන්නේ ලුබස් ගැරන්. ඒ වගේම තව තරංග ටිකකුත් තියෙනවා. තව එකක් තමයි හැමෝටම නොමිල පාන් කන්නත් හම් වෙනවා. මට මේ හරි අලුත් පාන් සුවඳක් දැනෙනවනේ. සද්ද කරන්නේ නැතුව ඉන්න සකල මුජන්. කලබල වෙන්න එපා. අපේ බස්සෙන් කවුරුත් එන්නේ නැහැ කොට කලිසම්. හොම්බයි වෙලා බෑ. මම විකාරයක් නෙමේ මෝඩයෝ. අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මේක ගොඩක් බරපතල මෙහෙයුමක්. අපි මේ පාන් හොරගම් කරන වැඩේ හිමීට කරන්න ඕනේ. හරි අනේ මට තේරෙනවා. අපොයි දෙයියනේ. මේ රෝමන් කාරයෝ තමයි ගෝල්දේශේ තියෙන පාන් ඔක්කොම හොරකම් කරන්නේ. මං එයාලගේ පස්සෙන් යන්නම්. ඔයාලා අපේ හැංගෙන තැනට යන්න. සූකිරි. ඔයා සයිමන් එක්කම ඉන්න. හරි චෝටි කොකෝ. චෝටි කොකෝ දිහා බල හිටියොත් අපිට පාන් කන්න හම්බ වෙන්නේ නැහැ. මට පාන් කන්න වෙන්නේ රෝමන් කාරයන්ගේ මේ සුඩින් ගන්නම් එකට කරන්න දෙයක්වත් නැහැ. දැන් අපි යමු සර්කස් එකට. අපි දැන් යන්න ඕනේ අපි හැංගෙන තැනටනේ. ඔයාලා චෝටි කොකෝ කිව්වේ මාත් එක්ක ඉන්න කියලා නේද? ඉතින් මං යන්නේ සර්කස් එකට. ඔයා එනවද මාත් එක්ක? ඔව්. එහෙමනේ චෝටි කොකෝ කිව්වේ. හරි. හැමදේම අපේ සැලැස්ම විදියට වෙනවා මගේ උතුම් ජෙනරල්තුමනි. මේ තරගෙන් පස්සේ හැම ගෝල්කාරයෙක්ම පාන් කන්න වෙන්නේ ඔබතුමාගේ අතින් තමයි. මම යන්න කැම ලෑස්ති කරන්නත් ඕනේ. ගිහින් ඒ වැඩේ කරන්න ලේකම්. නවතිනවා. කියනවා බලන්න කවුද ඔයාලා? මේ මූණත් අහඩුව මට හොඳට දැකලා පුරුදුයි. මාව දන්නවද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඔයා එයාව දන්නවා. මෙයා තමයි රෝමන් දේශේ ඉන්න වේගවත්ම බලු කුක්කා. මම තමයි යාගේ නායකයා. මෙයා විශේෂයෙන්ම ඇවිල්ලා තියන්නේ මේ ගොළුබෙලි තරඟයේ වෙනස් අතකට ගෙනිහිල්ලා ඔලිම්පික් තරග මට්ටමට අරගෙන එන්න. ඉතින් එයාට ඇතුළට යන්න දෙන්න. හරි. කලබල වෙන්න දෙයක් නෑ. මං ඔයාලව ක්‍රීඩක ඉන්න තැනට එක්කයි යන්න. ඒ වගේ මම ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕන. මගේ ක්‍රීඩකයා පාන් තමයි කන්නේ. එයාට පාන් දෙන්න. කියන්න කනගාටුයි. ඔයගලන්ට දෙන්න කෑම නෑ. මොකද අපි දැන්ටමත් මාළු තෙල් දාපු සොසේජස් හදලා තියෙන ක්‍රීඩකයන්ට දෙන්න. මොකක්ද? ඔයාලා මගේ චැම්පියන්ට දෙන්න හදන්නේ නරක් වෙච්ච මාළු තෙල්ද? එයාට තරගෙ දිනන්න ඕන නම් පාන් තමයි කන්න දෙන්න ඕනේ. හරි නහයෙන් අඩන්න ඕනේ නෑ. ඔයාට මෙන්න මේ පැත්තට ගියොත් පුළුවන් ඒ පාන් ටිකක් හොයාගන්න. බයි නවතින්නයි කිව්වේ. බලු කුකෙක් මොනවද මෙතෙන්ට ඇවිල්ලා කරන්නේ? ඔයාට කරන්න පුළුවන් දේවල් එයාට පෙන්නන්න. නියමයි. චැම්පියන් කෙනෙක්ට තියෙන්න ඕන දේවල් වහරක් තියෙනවා. එන්න මාත් එක්ක. අපි යම් රේස් එකකට ලෑස්ති වෙන්න. අද නම් මේ තරගයේ නියම තරගයක් වෙයි. ජෙනරාල්තුමා මාව රත්තරන් වලින් ආවයි.
ඔයා කුකුලෙක් කොට කලිසම් කුකුලෙක් ඔන්න අපි ආවා. මෙහෙම සාර්ථකයි. මට නම් ඇත්තටම දැන් යකෙක් කන්න බඩගිනි. ඔයා ඉතින් තඩි වල්ලූරෙක් වගේනේ. ඉතින් කොයිලාවෙත් කන්න ඕනේ නෝ තමයි. බඩ තඩි වල්ලූරා. මෙන්න මේකට ගැරම් ටිකක් දාගන්න ඕනේ. මේ මාළු සෝස් එකකුත් දැම්මම මට කවදත් ඉතින් මතක් වෙන්නේ අපේ රෝමෙමයි. මේක ටිකක් සර වැඩි තමයි. ඒත් පුදුම රසක් තියෙන්නේ ආ. ඔය තියෙන කිසිම දෙයක් අල්ලන්න බෑ මෝඩ සෙබළුන් දෙන්න. ඔයාලට කන්න නෙමෙයි තියෙන්නේ. ඕව ඉතින් අපිට කන්නවත් බැරි නම් අපි මොකටද ඒ ගෝල්කාරගේ බේකරි වලින් ඉස්සුවේ? මෙතන එළියේ ඉන්න ගෝල්කාරයන්ට කන්න දෙන්න තමයි දෙන්නතුමා මේ පාන් ගෙනලා තියෙන්නේ. ගෝල්කාරයෙක්ව සර්කස් එකට ගෙන්නගෙන තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. කවුරුත් ඔයාලා දැක්කේ නැහැ නේද? අපි ඒව හරීම පරිස්සමෙන් ගෙනාවේ. ඔව්. එහෙම තමයි මට හිතෙන්නේ. එහෙම කරා නම් හොඳයි. දැන් ඔය කැම ටික බලා ගන්නවලා. මේ මෙහෙයුම නිසා මට ගොඩක් මහන්සි. ඒක නිසා මම පොඩ්ඩක් නිින්දක් දානවා. ඔයා පොඩ්ඩක් බලන්න හරිද? සයිමන් ඔයා මොනවද මෙතෙන්ට වෙලා කරන්නේ? සූගිරිත් එක්ක ඉන්නනේ මම කිව්වේ. මගේ පාන් කෑලි හොයාගෙන න්යාවේ. එතකොට සූගිරිට මොකද උනේ? එයාකෝ කලබල වෙන්න එපා. එයා හොඳින් ඇති. එයා ඉතින් රේස් එකට ලෑස්ති වෙනවානේ. රේස් එකට මොනාලිසයි සුනක හමුදාවයි එයාව දැක්කොත් එහෙම මොකද වෙන්නේ? ඔයා කියන දේ ඇත්ත. මට පාන් කන්න තියෙන ආසාව නිසා එයා මාව ලොකු අනතුරක දාලා තියෙන්නේ. මට ඔයා කියන දේ තහන්න තිබුණා. ඔව් පාන්. මට එකෙන් හොඳ අදහසක් ආවා. ඔයා කිව්ව නේද පොරොන්දු කියන්නේ පාන් වගේ ඉක්මනට නරක වෙන දෙයක් කියලා. ගෝල්දේසි වැසියන්ට රෝමන් කාරයෝ පොරොන්දු වුණු විදිහට පාන්න දුන්නොත් මොකද වෙන්නේ? එයාලා සතුටු වෙන එකක් නෑ. ඒකෙන් ලොකු කලබලයක් ඇති වෙයි. අන්න හරි. අපි මේ පාන් වලට ගැරම් එකතු කරමු. ගැරම් එක පාන් කෑවට පස්සේ ආපහු ජීවිතේට ගෝල් වැසියෝ සර්කස් එක පැත්තට නම් එන එකක් නෑ. මේ වැඩේට අපි හිතනවටත් වඩා ගොඩක් වෙලා යනවනේ. සූකිරිකෝ මේ වැඩේට යාවයි ඕනි. සූකරු චූටිකොකෝ ඔයා මට සමාවෙන්න සයිමන්ව මගේ ඇරුණා. කලබල වෙන්න එපා. යා මාත් එක්කයි ඉන්නේ. ඔයා කොහොම හරි රේස් එක දිනන්න. තේරෙනවද? ඔයා මෙහෙමයි කරන්න ඕනේ. අපි ඩායෙත් එළියට යන්න වෙන්නේ නෑ. මම තමයි කරපු වැරද්ද හදන්න ඕනේ. මම මේ හැම පාන් කැල්ලක්ම නරක කරලා මේ කෑම වේලම නැති කරලා දාන්න ඕනේ. මම ඒක කොහොම හරි කරනවා. මගේ ඉවසීමේ තීමාවක් තියෙන්න ඕනනේ. මොකද ඒ උනේ? අපෝයි කවුරු හරි අපිට පහර දෙනවා. අයියෝ කලබල වෙන්න එපා. මේ ඉන්නේ නාකි පරමියෙක් නේ. කෝ යන මෙතන යනවා පරමිය යනවා. යම්බ ගන්නවත් බැරිද කොයිද? මං හිතනවා සයිමන් මුකුත් විකාර වැඩක් කරලා නැතුව ඇති කියලා. ඔහෙලා තාම මොනවද බල ඉන්නේ? මම ගෝල් දේශේ යුද්ධ සටන් කරපු වීරයෙක්. සකල පුජා මේ පාර නම් අතට මහුණා වගේ. අයියෝ කොට කලිසම් පාන් කෑලි උඩරම් වැටුණාද? ඔයා කිව්වා හරි. මම මේවට ටිකක් වයසක වැඩි. මේක නම් නියම අවස්ථාවක්. පාන් එක්ක සර්කස්. මේක තමයි රෝමේ ජයග්‍රාහී වට්ටු. දැන් එහෙනම් තරගය පටන් ගමු. මේ රෝමන් කාරයොන්ට නම් මොංගල්. මේකෙන්වත් අපි දිනයිද දන්නේ නැහැ නේද? අනිවාර්යයෙන්ම ගෝල් දේශේ දිනනවාමයි. මගේ උතුම් ජෙනරාල්තුමනි, ඔබතුමාව මං සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ ආදරණීය ගෝල්දේශී වැසියනි, මේ තරගය වලට බලන්න වෙන්නේ ජෙනරාල්තුමාගේ අනුග්‍රහයෙන්. දන්නවද? ඒ වගේම ලූපස් කැරම් ජයග්‍රාහකයන්ගේ එකම තේරීම මෙන්න.
අපේ ගමේ කුක්කු බලන්න තව මහන්සියට වෙයි. ඒ ගෝල් දේශයට ජය වේවා. ඔයාලා දැක්කා නේද ගෝල්කාරයෝ අප්පුඩි ගන්න විදිය? දැන් නම් ඇත්තටම මේක පොඩි රෝමයක් වගේ. ඒ පප්පගමේ කුක්කෙක් දඩොරිස් දැම්ම ගිහින් යාව අල්ලගන්න. තරන්ගේ අවුල් වේගෙන යන්න ලේකම් ඉක්මන් කරලා අරගෙන ආව කෑම එක බෙදනවා. නැත්නම් එහෙම ගෝල් කාරයෝ මෙතනින් නැගිටලා යන්නේ අය. පාන් කන්න පාන් හැමදාම නෑ හැමතැනම නෑ. මේකට දාලා තියෙන කුණු මාළුද? කුණු මාළුවා. එනවා අපිට කුණු මාළු දෙන්න. මහලේකම් මොහේගේ මෝඩ සැලසුම් නිසා අපිට හැමදාම මේ විදිහට ගුටි ගන්නයි වෙලා තියෙන්නේ. අමුන්ට මේකට පන්ති ගෙවන්න වෙයි මහලේකම්. බේරෙන්න නම් හිතන්න එපා. මං ඉන්න කල් ඔයලට බැරෙන්න බෑ. ලා 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 ලා. දඩොරිස් මගේ දැහැට නොපෙනී යනවලා. දැන් ඔයාට ඔය පාන් කෑලි හම්බුණාද? ඔව් මට ඒක කරන්න වෙන්නේ නෑ මගෙත් එක්ක හොඳ දක්ෂයෝ දෙන්නෙක් ආවේ නැත්තම්. ඒ වගේම මම පොරොන්දු වෙනවා පාන් වෙනුවෙන් ඔයාලා ආයෙත් මේ වගේ ලොකු ප්‍රශ්න වලට පටලවන්නේ නෑ කියලා. මේ ඇත්තමයි. පාන් වලට ගැරම් දාලා තිබුණේ.